කාටුන් පෙනුමෙන් තියෙන නිර්මාණ හදන ඔයාලට ඒ කියන්නේ මොන්ටිසෝරි බෑග් එක පෙන්සිල් කේස් එක වගේ චූටි බබාලගේ නිර්මාණ හදන ඔයාලට ඒ වගේ බිස්නස් එක කරගෙන යන ඔයාට වෝටර් බොටල් කේස් එකට ඕඩර් එකක් ආවොත් මෙන්න මේ ක්‍රමයට පළු හතරේ ක්‍රමයටනේ අපි මහන්නේ මේ ක්‍රමයට ඔයාලට වෝටර් බොටල් කේස් බෑග් එකක් මහන්න පුළුවන්. හරිද? මෙතන හෙලෝ කිටිගේ පෙනුමට මම මේක හදලා තියෙන කන්දි කුඩින් අල්ලලා තියෙනවා. ඉතින් එයාගේ මූණ එතකොට හෙලෝ කිටිගේ පාට මැච් කරලා තියෙනවා. ඔයාට සුදුයි නිලුයි ගන්නත් පුළුවන් ලා නිල් පාට නැත්නම් සුදුයි රෝසයි අරගෙන මෙහෙම මහන්න පුළුවන්. ඊළඟට මිකි මවුස් කෙනෙක් වගේ මහනම් උඩට කළු අරගෙන මැදට මිකිගේ මූණ දාලා පල්ලෙහා කොටස රතු අරගෙන එතකොට අත් දෙක සුදු කකුල් කහ ඒ වගේ ඔයාට ඒ කාටුන් චරිතයට අදාළ පෙනුමට මේ වගේ ඩිසයින් කරගන්න පුළුවන්. ඒතර වෝටර් බොටල් එකේ උසයි පළලයි යනවා මෙන්න මේ ෂේප් එකට ඔයාට බ්ලොක් එක ඩිසයින් කරගන්න පුළුවන්. එතකොට මෙතනදී මේ බ්ලොක් එක අපි සාමාන්‍ය බ්ලොක් එකක් හදන්නේ ඉස්සරහ පළුව විතරනේ. ඒක දෙකට නමලා උඩ යට මෙෂර්මන්ට් වලට අඩියපටි ෂිපර් පටි හදනවා. මෙයාට මම පොඩි කකුල් දෙකක් අත් දෙකක් හදලා තියෙනවා. ඉතින් මේවා පොඩි හැඩතල. එතන මේකේ විශේෂයෙන් කියන්න ඕන අඩියපටි ෂිපර් පටිය හදනකොට සාමාන්‍යයෙන් අපි සයිඩ් එකට සයිඩ් බෑග් එකක් වගේ පටියක් දානවනේ. ෂිපර් පටිය දිග අඩුවෙන් අඩියපටිය වැඩියෙන් ගන්න ඕනේ. එතකොට මේකෙදි මම මේ රෝස පාට කොටසට සම්පූර්ණම අඩියපටිය ගන්නවා. සුදු පාට කොටසට තමයි ෂිපර් පටිය ගන්න. එතකොට ඒ දෙකේ ෂිපර් පටිය දිගින් අඩුවේ අඩියපටිය දිගින් වැඩි. ඊළඟට මම මේකට පොඩි හැන්ඩල් එකක් අල්ලලා තියෙන උඩට මේක ලස්සන කරගන්න ඕන නිසා චූටි කකුල් දෙකයි අත් දෙකයි හදලා තියෙනවා වෙල්බෝ රෙදි වලින් තමයි හදලා තියෙන්නේ. මේ දෙකත් මම මෙන්න මේ විදිහට බෑග් එක ඉස්සරහා පළුවට අල්ලගෙන ඔයාලට මේකට ඕන නම් අත් කකුල් නැතුව මේකට පොකට් එකක් උනත් එකතු කරන්න පුළුවන්. ඉස්සරහා කොටස සාමාන්‍ය ෆෝන් එකක් වගේ දාන විදිහ පොකට් එකක් එකතු කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ වෙද්දී පෙන්සිල් කේස් බෑග් වගේ දේවල් මහලා මේ පළු හතරේ ක්‍රමයට නිර්මාණ හදන්න දන්නවා රෙදි ස්පොන්ජ් පාවිච්චි කරලා. අපි රෙදි වලින් හදන්නේ. ඒතකොට රෙදි වලින් අපි බෑග් එකක් පර්ස් එකක් මහනවා නම් මේ පළුව ඝනකම වෙන්න හදා ගන්නවා ස්පොන්ජ් එකයි කැම්බරෙලා රෙදි එකයි පාවිච්චි කරලා. ඉතින් ඒ වගේ මේ පළු හතර ක්‍රමයට ඔයාට ෂිපර් පටි අඩිය පටි හදාගෙන මෙන්න මේ වෝටර් බොටල් කේස් බෑග් එක මහන්න පුළුවන් චූටි හැන්ඩල් එකක් මම දාලා තියෙනවා. ඊළඟට මේකට සයිඩ් බෑග් පටියක් දානවා. එතකොට මේ වෙනකොටත් ඔයාලා පළු හතරේ ක්‍රමයට බෑග් පර්ස් මහනවා නම් අඩිය පටි ෂිපර් පටි එකතු කරලා මහ ගන්න දන්නවා. ඒ දෙක මහලි වෙලා සයිඩ් එකේ දෙපැත්ත එකතු කරන තැනට අපිට සයිඩ් බෑග් පටි අල්ලන්න පුළුවන් මේකට. සයිඩ් බෑග් පටියට මම අරගෙන තිනවා අඟලට අඩු වෙබින් එක. එතකොට අත් දෙක මම මෙහෙම ඉස්සරහට හැරිලා තියෙන්න ඕන නිසා B6000 ගම් එකෙන් ටිකක් අලවනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ලේසියෙන්ම පළු හතරේ ක්‍රමයට වෝටර් බොටල් කේස් එකකට බෑග් එකක් හදන්න පුළුවන්. මේක එක එක කාටුන් චරිත වලින් හදන්න පුළුවන්. ඔයාලට කැමති කාටුන් චරිතයක් එකතු කරගෙන අනිත් එක පළු හතරේ ක්‍රමය නිසා ඕනම සයිස් එක බොටල් එකකට ඔයාලට මේ වගේ වෝටර් බොටල් බෑග් එකක් හදා ගන්න පුළුවන්.